අනේ බුදු මහත්තයෝ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ මට බඩින් ගිත්තක් ගන්න කීයක් හරි දෙන්න. ඉතින් මිනිස්සු උදේ කොළබදි කකුල කැඩිලා ඉඳපු එකාගේ කොහොමද පාන දුරට එද්දි ඇස් පොට්ට උනේ? කොහොමද උන මල්ලි? අයියේ කොණ්ඩේ අඩු කරලා රැවුල ෆුල් ෂේප් කරන්න. එහෙනම් කලිසමත් ගලවන්න මල්ලි. ඒ මොකටද? ඔය මූණේ මොන ෂේප්ද බං? නෝනේ අප්පේ හරිම මහන්සි. ඔය කහට එකක්වත් වක් කරන් ආවනම් තාත්තේ. නොදකින්න යකෝ මට වහ ටිකක් දියා. Come on now, dog. Come on, man. අප්පේ මහත්තයෝ මම මේ මහත්තයා දැන් එයිද කියලා බලන් ඉදී සෑහෙන වෙලාවක් තිස්සේ. ඒ මොකෝ සීයේ? ඉතින් ඉච්චර කලබලයට මාව හෙව්වේ. සර්ග ජීවිතේ සතුටුම දවසනේ අද මේ මල් ටික දෙන්න. සතුටම දවස අද. හෙටනේ මගේ වෙඩ්ඩින් එක. ඒක තමයි බං අද කිව්වේ ආයේ මොන ෆන්ද. Let's go. පුතා මෙහෙ වරේ. කවද බං මේ උඹ මගේ බබා කියලා දාන් ඉන්නේ? ඒ මගේ බබා නෙවෙයි මාක් බාබා. අම්මේ මුස්ලිම් යාළුවෙක්. Wait a minute. Who are you? මොකද්ද මිනිස්සුયો මේකේ තේරුම? නැමදාම වැඩේ ඉරලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්න කිව්වා. ඔදින් යෝදියේ දැන් දවස් පඬේනේ. අංකල් අපිට කොත්තුවක් දාන්න. ලාර්ජ් එකද ස්මෝල් එකද ඕන සර්? අපිට අංකල් දෙන්න ස්මෝල් එකක් කලේ. ප්ලේට් 8කට දාලා. උඹලා බං ජොබ් කරන්නේ ඕනද හිඟන්නොද? මහත්මයා මේ වගේ තත්ත්වයක් එක්ක රාජකාරියට වාර්තා කිරීමට සිදුවීම ගැන මොකද හිතෙන්නේ? මම නොගිහින් කොහොමයි? මම ඔකපතන විද්‍යාලයේ ගණන් සර්. සර් පොඩි හදිසියකට මට හෙට නිවාඩු ගන්න ඕන උසාවිය යන්න. හෙට තමුසෙට පිස්සුද? මෙහෙ වැඩ ගොඩ ගැහිලා. ඇයි උසාවිය යන්නේ තමුසෙ නඩුව අහන්නද? අපෝ නෑ සර්. කලින් නිවාඩු නැහැ කියපු බොසාගේ දත් ටිකක් කැඩුව එකේ නඩුව. අනේ හිමිට වැඩ කරන් එන්න මල්ලි. My time has come. මෙහෙමයි. අවුරුදු දෙකක් යනකම් සැලරි එක සාමාන්‍යයෙන් 20000ක් වගේ. හැබැයි ඊට පස්සේ ලක්ෂයක වගේ සැලරි එකට යන්න පුළුවන්. හරිද? එහෙනම් සර් මම අවුරුදු දෙකකින් එන්න 20000 තියන් ඉඳගනින් ඔබ. මේ උන්නේ කෝ තමුසෙලගේ පාන් හදන මිනිහා. මොකද්ද ප්‍රශ්නේ සර්? ප්‍රශ්නේ තමයි තමුසෙට මතකද පෙරේද මම පාන් ගෙඩියක් අරන් ගියා. ඒක ඇතුලේ බීඩියක් තිබ්බ. ඒක තමයි මම බැලුවේ ෂෝට් එක කොහෙන්ද ආවේ කියලා. තව රුපියල් 6ක් දෙන්න සර්. සීයේ මේ පොත්වල තියන්නේ බොරුනේ. මොකද්ද කොල්ලෝ? මේක අපිට දෙයියෝ එක කතා කරන්න බෑ කියලා තිබ්බට අක්කා රැයට කාමරේ ඉඳන් මුමුණන්නේ අනේ හිමින් දෙයියෝ හිමින් කියලා. Women. මල්ලි ග්ලාස් එකක් දාපන් බං. මොකෝ සර් මේ අද පට්ටම හැපි එකේ. සර් අර ඩිවෝස් කේස් එකෙන් දින්නවත්ද? නඩුකාරතුමා කිව්වා බං පඩියෙන් භාගයක් නඩත්තු වේදන් විදියට ගෙවන්න කියලා. ඉතින් සර් එහෙනම් කොහොම සතුටින් ඉන්නේ? ඉතින් යකෝ දැන් භාගයක් හරි තියෙනවා. කලින් මුළු පඩියම ගත්තේ ගෑණිනේ. So that was a lie.